මාරම එකක් තියෙන්නේ. බලන්න. මෙන්න මේ හැම කන්දක් ගානෙම නගින්න තියෙනවා නම් කරන්න බැරි වැඩ. නෙවෙයි කරන්න අමාරු වැඩක්ද? පිටවල පතන යන පාර දන්නේ ලස්සන ආච්චි එකක් තියෙනවා. පාර මාක් කරලා දෙන මං හිතන්නේ ලස්සන බලාගෙන යන්න තියෙන්නේ මේ පාර. අවුව තමයි ප්‍රශ්නේ. ලස්සන තනිතලාවක් මේ මට නම් මේක එහෙත් අතන මෙතන උඩ view point එක සහ මේ ටික ඔක්කොම මට නිකන් මේ දැනෙන්නේ නිකන් මේ හෝටල් ප්ලේස් වගේ තමයි. දෙකයි කාලයි නියම ටයිම් එක මේ වැස්සට මෙව හොදගෙන එනවද කොහෙද මේ ගල්කට ඇවිත් තියෙන්නේ සර වතුර පාරක් එනවා ඔව් මේ ගහනවා මේ මෙහෙ මොකද්ද මේ අතන මේ ගස් වලට ගහලා තියෙන මට පෙන්නුවා කට්ටිය. හන්තර මේක ලස්සනයි මචං මේ එහෙම කැතක් නෑ. අපි අනේවා වගේ මේ ඒ කියන්නේ පොල් නිකන් අර අඹේ වෙලා ලුක් එකක් තියෙනවා පොඩි. මේ හන්තර මේ හෝටල් ප්ලේස් එකේ මචං අර ලෝකාන්තයෙන් ඉන්න බලන් යන පාර වගේ. ලස්සන වීඩියෝ එකක් තියෙනවා මම මේ පොඩි දුරක් තියාගෙන රත්නෙන් ඇතුළට ගිහිල්ලා තියෙනවා. ෂේ. කමන්නේ දැන්. ඉස්සරහ මොනවා වගේ වීඩියෝ එකක් ඇති කියලා හිතන්නේ. බලමු. මෙතන අනේ මගේ පොල්ල දෙන්න. ආද. මෙතන මේ තමයි රියල් ලෝකාන්තයට පේන්නේ. මේ ඇත්තටම බලන්න තමයි ගතියක් තියෙන්නේ. මේ එතනට එහාට යන්න එහෙම මම දැන් වයින්නවා අම්මට ලස්සනයි අවදාන. එතකොට හොඳට view එක ගන්න එක.
ආපහු ආවේ. ඇවිල්ලා මෙතනින් මේ අඩි 2-10ක් තියද්දී view point එක මේ මහන්සි දැන් හොඳටම right මම දැන් මෙතන රිවර්ස්ටන් ටුවර් එක මෙතනින් මම ඉවර කරනවා මේ දැන් මහන්සි ආය වෙන දවසක එනවා ඊටු ටික කවර් කරගන්න but මේ නයිට් එකක් ඉඳලා යන්න කැම්පින් පාරක් කරලා යන්න හංසන මහත්තයත් ඒකට ගෙන්න ගන්න තමයි අයිඩියා එක තියෙන්නේ හංසන මම තමයි අයිඩියා එක දැම්මේ මේ අපි මේ මාසේ හෝ ලබන මාසේ මේ මාසේ දැන් ඉවරයිනේ ලබන මාසෙමු කියලා එහෙම වුණත් ඊටු ටික කවර් කරනවා හැබැයි ලබන මාසේ නේක මම මොඩටක් කියලා මම හිතනවා හේතුව තමයි මෙන්න මේ අවුව ලස්සන වුණාට හරි අමාරුයි ඒ කියන්නේ මේ අර ටවර් එක නැග්ගට වැඩිය ගොඩක් අමාරුයි මේ ටික එන්න දැන් නම් කට්ටියක් ආවා මම නැත්තම් තනියම තමයි මෙහෙට ආවේ මම එනකොට කවුරුත්ම නැහැ මේ view එක ලස්සනයි අත්තටම හරිද හැබැයි මේ අවුවත් එක්ක මේ දවස්වල රව්වේ ඉන්න හොඳ නැති සීන් එකකුත් තියෙනවානේ මේ එකත් එක්ක ටිකක් අමාරුයි ටිකක් නෙමෙයි අමාරුයි මම නම් වතුර බෝතලයක්වත් ගෙනාවේ නැහැ දැන් පල්ලෙහාට ගිහිල්ලා තමයි වතුර ටිකක් බොන්න ඕනේ මේ ඉතින් මෙහි කට්ටිය කියන්නේ දන්නවත් ඇති මේක බලන ඔයාලත් දන්නවා ඇති වෙන්න ඕන කාලේ මොකද්ද කියලා මේ මම දන්නේ නැතුව ආවට මම නම් ඇත්තටම මේ traveling කියන සබ්ජෙක්ට් එකේ නෑනේ නිකන් ඔහෙ ඇවිදිනවා යන්න තැනක් බැලුවා ඒත් එන්ට යන එකනේ කරන්නේ එතකොට දැන් මේක දන්න කට්ටිය දන්නවා මෙහෙට එන්න ඕන කාලේ මේ මං වගේ එන්නේ නැහැ ප්ලෑන් එකක් නැතුව ඔව් මම ඊයේ රෑ 9ට තමයි මේ තීරණය කරේ මේ රිවර්ස්ටන් එනවා කියලා හංසන් එන්න බෑ කියලා ඊට පස්සේ තනියම හරියනවා කියලා තීරණය කරේ රෑ 9ට ඊට පස්සේ පාන්දර 4:00 නැගිටලා මේ 6ට පානදුරෙන් ආවේ මේ දවස්වල නම් එන්න එපා කියලා කියන එක හරියද නැද්ද දන්නේ නැහැ උනාට එන්න එපා අවුවසරයි හරි අමාරුයි මේ පිච්චෙනවා මෙහෙම තිබ්බට මේ view එක ලස්සන වුණාට හරි අමාරුයි හරිද මේක නිකන් මේ අඹේවැල ලුක් එකක් තියෙනවා නිකන් ඔයාලා අඹේවැල ගිහිල්ලා තියෙනවා නම් දන්නවනේ මේ ඒ ලුක් එකම තමයි තියෙන්නේ හැබැයි මේ අර ඉස්සරහා කඳුපන්ති මාර ලස්සනයි ඉස්සරහා කඳු සෙට් එක මාරම එකක් තියෙන්නේ බලන්න මෙන්න මේ හැම කන්දක් ගානෙම නගින්න තියෙනවා නම් කරන්න බැරි වැඩ නෙවෙයි කරන්න අමාරු වැඩක්ද මේ කඳු ඔක්කොම නගින්න බෑ මට බෑ පුළුවන් කට්ටිය ඉන්නත් දන්නේ මට නම් බෑ මේ ඒ කියන්නේ ලංකාව අපිට මේ ලංකාව මේ පොඩි රට අපිට මැරෙනකම් මේකේ ඇවිදලා ඉවර කරන්න බෑ හකමැත්තෙන් හරි එකඟ වෙන්න වෙන්නේ ඒකට තමයි රයිට් හරි රිවර්ස්ටන් ටුවර් එක මෙතනින් එන්ඩ් කරනවා බයි හැමෝටම ඔයාලා හැමෝටම එන්න ලැබෙන්න ඕනේ මේ හැමතැනම ඔක්කොටම එහෙනම් ගියා